පක්ෂනායකතුමා ඔබතුමාගේ 27 ප්‍රශ්නය. අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින්ද මෙහිදී අධිකරණ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය සහ මහජන විශ්වාසය පිළිබඳ ගැඹුරු අවධානයක් යොමු කළ යුතු බවට අවධාරණය කර තිබෙනවා. එබැවින් ජාතික වැදගත්කමකින් යුතු මෙම කාරණය සම්බන්ධයෙන් පහත ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම සඳහා රජය විසින් යෝජනාවක් හෝ නීති සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින්නේද? එසේනම් එයට පදනම් වූ නිල අවශ්‍යතා තක්සේරුවක් needs assessment එකක්, ප්‍රතිපත්ති වාර්තාවක් හෝ දත්තමය අධ්‍යයනයන් මොනවාද? ඒවා සභාගත කරන්නේද? 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව දැනටමත් වැඩි කර තිබියදී තවදුරටත් විශ්‍රාම වයස ඉහළ දැමීමේ අවශ්‍යතාවය රජය විසින් සාධාරණීකරණය කරන්නේ කෙසේද? දැනට සේවයේ නිරත විනිසුරුවන්ගේ සේවා කාලය සැලසුමකින් තොරව දීර්ඝ කිරීම විනිසුරුවන්ගේ ගෞරවයටද අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මහජන විශ්වාසයට අහිතකර බලපෑමක් එල්ල කළ හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත 2026/5/25 දිනතිව දන්වා ඇති පසුබිමක් තුළ ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ නිල ස්ථාවරය මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ සේවා කොමිෂන් සභාව, නීති ශේෂ්ත්‍රයේ වෙනත් වෘත්තිමය පාර්ශ්ව සමග විධිමත් උපදේශන ක්‍රියාවලියක් සිදු කර තිබේද? එසේ නොමැතිනම් ජාතික වැදගත්කමක් ඇති ව්‍යවස්ථාමය සංශෝධනයක් එවැනි උපදේශනයකින් තොරව ඉදිරිපත් කරන්නේ කෙසේද? අධිකරණ පද්ධතියේ ප්‍රමුඛ ගැටලු ලෙස නඩු ප්‍රමාදය, නඩු ගොඩ ගැසීම, ඒ කියන්නේ බැක්ලොග්, විනිසුරු හිඟය සහ ජනතාවට සාධාරණයේ ප්‍රමාද වීම පිළිබඳව බරපතල අර්බුදයක් නිර්මාණය වී තිබෙන අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු දූර 4ක් සහ අභියාචනාධිකරණයේ විනිසුරු දූර 4ක් දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවැත්වීමට හේතුව කුමක්ද? එවැනි පුරප්පාඩු කඩිනමින් පිරවීම වෙනුවට විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛතාවයක් වී ඇත්තේ කුමන ජාතික අවශ්‍යතාවයක් මතද? මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම මගින් අනාගත ආණ්ඩුවලටද තමන්ගේ දේශපාලන අවශ්‍යතා අනුව විටින් විට අධිකරණ ව්‍යුහය වෙනස් කිරීම සඳහා වන පූර්වාදර්ශයක්, එක භයංකාර පූර්වාදර්ශයක්, ඩේන්ජරස් ප්‍රෙසිඩන්ට් එකක් නිර්මාණය නොවන්නේද? අධිකරණයේ ස්වාධීනත්වය, අපක්ෂපාතී භාවය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම අධිකරණ අමාත්‍යංශයේ වගකීමක් නම් මෙම යෝජනාව හේතුවෙන් මතුව ඇති මහජන සැකය හා විවේචන දුරු කරලීම සඳහා රජය ගන්නා නිශ්චිත පියවර කවරේද? ස්තුතියි. ගරු කතානායකතුමනි,
මා හිතන්නේ අද 27 දෙක යටතේ ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරලාද පැනයට දැනට දවස් දෙකකට